ඒකත් මේ සභාවේ කියන්න ඕනේ. පහුගිය මැයි මාසෙ ඉඳලා මේ දක්වා වාහනවල ඉංජිනේරු වාර්තාව දීලා තියෙන්නේ අපේ ගරු සභාපති හාමුදුරුවනේ විශ්‍රාම ගිහපු ඉංජිනේරුවරේ. විශ්‍රාම ගිහපු ඉංජිනේරුවරේ විසින් මේ වාහනවල පෙර වාර්තා පසු වාර්තා දීලා වාහන හැදුවයි කියලා මුදල් කමිටුවටත් දාලා අනුමත කරගෙන තියෙනවා. මුදල් කමිටුවේ අනුමත කරලා තියෙනවා. මම සැකේට නිකන් හොයනකොට බලනකොට කතා කරලා කොග්ගල රිපෝර්ට් කතා කරලා බලනකොට කොග්ගල රිපෝර්ට් කියනවා මේ මිනිස්සයා මැයි මාසේ ඉඳලා විශ්‍රාම ගිහිල්ලා. දැන් විශ්‍රාම ගිහිල්ලා ඒත් හැබැයි සීල් එක ගහලා අස්සම් කරලා මේ වෙලේ ගිහිල්ලා. දැන් ගරු සභාපති හාමුදුරනේ මේ සභාවේ තියෙන ට්‍රැක්ටර් මම අපේ මන්ත්‍රීතුමා තමයි මේක කමිටුවේ සභාපතිතුමා ආයෙත් ඉන්නේ. ට්‍රැක්ටර් 6ක් හෝ 7ක් තියෙන තැන ට්‍රැක්ටර් දෙකයි අසල වලට දෙකයි නැත්තම් තුනයි. ඒකත් යන්තම් ඊ රේසර් එකක් අය යන්තම් හයි කරලා ගෙනිච්චේ. එතකොට මේක කළමනාකරණය කරගන්න අපි මොන හරි යෝජනාවක් මුදල් කමිටුවට හරි එහෙම නැත්නම් ප්‍රසංස්කරණය කරගන්න දැම්මම අලුත් වැඩියා කරන්න මහා නීතිමය විශේෂයෙන් බලපාලා ඒ නිලධාරීගේ පැත්තෙන් නිලධාරී කල්පනා කරන මේකේ වෙච්ච දේවල් වල හැටියට කොහොම කල්පනාවෙන් මේ කටයුතු කරනවා. හැබැයි දිගින් දිගටම මේ කටයුතු නොවීම තුළ ගිහින් බලන්න අද මේ සභාව ඉවරුණාම මම ඉල්ලීමක් කරනවා. ඔබතුමාලා අපේ ඔක්කොම එකට මේ කරනවා කියන නිසා මේක අපේ දැන් අපි හැමෝම කරන සභාවනේ. ඒක මේක සේවාව මුළු වෙලිකම සියලුම දෙනාට මේක යන්නේ. නිකන් ඇවිදලා බලන්න අර ක්‍රීඩාංගණයේ තිර කෑලි හැලෙන ටිපර් රත ටික බලන්න ජල බවුසර් ටික ජල බවුසරයක් තියෙනවා. ජල බවුසරේ පාවිච්චි කරන්න පුළුවන් තව මාසයක් දෙකක්. වාහන හැම එකක්ම මේක වෙලා තියෙන්නේ වසර ගණනාවක් තිස්සේ නියමිත සේවා වාර. දැන් සමහර ට්‍රැක්ටර තියෙනවා අවුරුදු ගානකින් සර්විස් එක කරලා නැහැ. සමහර වාහන තියෙනවා ආදායම් බල පත්‍රය නැති. તો රාජ්‍ය ආයතනයක් හැටියට මේ කටයුතු කොහෙන් හරි මේ කඩුපාඩුවක් වෙච්ච නිසා අද ජනතාවට සේවය කරන්න බැරි තරම් වාහන ටික පත් වෙලා. ඒතර ඒක අලුත් වැඩියා කරන්න ගියාම රුපියල් 5000ක බිලක් හදා ගන්න. රේසර් එක ගේන්නේ යනවා. හතර ඒක දාලා තියෙනවා. ඒ රේසර් එක ගේනකොට අනිත් රේසර් තුනම ගිහිලා ට්‍රැක්ටරේ. අයි සති දෙකක් බලන් ඉන්න එපයි. මුදල් කමිටුවක ඇදවන්න ඕන. මුදල් කමිටුවෙන් ආයේ ඒක අනුමත වෙන්න ඕන. අනුමත වෙලා ඊට පස්සේ ආයේ කොටේෂන් කෝල් රුපියල් 5000 කොටේෂන් කෝල් කරගන්න යනවා. අපි නිතරම කතා කරාම මේ වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා සභාපති හාමුදුරනේ මේ ප්‍රශ්නේ ඔබතුම මේක අපේ ප්‍රශ්නයක්. සභාවේ සියලු මන්ත්‍රීවරුන්ට මේක යන්නේ නැහැ දැන්. ඒ නිසා මේ අනේක ගැන මේ මොකද්ද උනේ කියලා. දැන් මේකේ හානිය කියන්නකෝ. දැන් අවභාවිතය. අර මොකද්ද කියනවානේ අධිභාර කතාවක් ඉන්න කොහොමද? ඒහා සමාන දෙයක්. කෝටි ගාණක් වටින වාහන අර මේ පැත්තක දිර යනවා. කවුද අපේ සල්ලිනේ? අපේ පරිපණම් බදු කියපු මිනිස්සුන්ගේ සල්ලිනේ. ඒක නඩත්තු කරේ නැත්නම් කොහෙන් කරක වැරද්දක් සමහර නිලධාරී සමහර කාර්ය නිලධාරීන් ඉන්නවා වදින්න ඕන අස්සම් කරගන්න. ඒක වාර්තාව දෙන්නේ නැහැ. මේක වගකීම ගන්න හැමතිස්සෙම කරවරිනවා. එතකොට මේක කවුද මේක හදන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ රජයේ තියෙන වැටුප් කියවනේ ඔක්කොම වෙනවා. හැබැයි ජනතාවට සේවය එළියට යන එක අඩුම තරමේ කමිටු වාර්තාවකින් නිර්දේශ කරාටවත් මේ වැඩේ කෙරෙන්නේ නැහැ. අද ට්‍රැක්ටර් එකේ විතර මොනවාද මේ ඊදිලාපු හයි කරන ට්‍රැක්ටර් එක දැන් ඒක නම් මම හිතන්නේ ලේකම්තුමී කතා කරලා කිව්වේ ඉතින් ඉක්මනට හදලවන්න කියලා. ඒක න්‍යායගම තියෙන්නේ. ඒ ට්‍රැක්ටර් එක දැන් අවුරුදු 5ක් කරලා දාලා. එක වාහනයක් තියෙනවා තව ඒකත් අවුරුද්දකට කොහෙද සල්ලි ගන්න තු ට්‍රැක්ටර් එකම නැක්ෂන් එන්නේ. බ්‍රවුන්ස් එකේ කම්පැනි 149ක් ගෙවන්න තියෙනවා. මේ ඉදි කට්ටෙන් කඩා ගන්න තිබිච්ච දේ දැන් අලවංගු ගහලා කඩන්න වෙනවා. මේ යම්තම් බොහොම පොඩ්ඩක් ග්‍රීස් ගාලා හදා ගන්න තිබිච්ච එක මේ දැන් අර ලෑම් මාස්ටර් එකක් තියෙනවා කුණු එකතු කරනවා. ඒක රිච් එක යන්න බෑ මෙහෙම උඩ ඒ විදිහ රට කැලලකින් ගැට ගහගෙන යන්නේ. ට්‍රැක්ටර් ඊට පස්සේ ට්‍රැක්ටරයක් තියෙනවා ඒක තිච්ච අර දැන් සේවක මහත්තු යන්නේ අරකේ හිටගෙන යන්නේ. සමහරව හොදන්නේ නැහැ සර්විස් කරලා දුව අර කොක්කෙන් කොයි වෙලාවකරි ගැටලා දෙතුන් දෙනෙක් ගැටවෙනවා පස් පිටිපස්සේ රෝදෙට. ඒතකොට මේව බලන්න කාර්මික නිලධාරියෙක්ව වෙන කවුරු හරි ඉන්නවනම් ඉතින් අස්සම් කරන එක නෙවෙයි ගරු සභාපතිතුමනි සභාපති හාමුදුරනේ වැඩි. මේක අධීක්ෂණය කරනවා කියන එකයි අස්සම් කරනවා කියන්නේ. ත්‍රේවක ටික වෙලා නැහැ. ඉතින් එහෙම සභාවක අපි මොන කවුරු සභාව බලය ගත්තත් මොන අයවයි සම්මත කරත් අනේ මගේ മന്ത്രിවරුනි කොහොමද අපි වැඩ කරන්නේ? කොහෙන්ද මිනිස්සුන්ට අරයි යන්නේ? හදිස්සියකට පස් ටිකක් අදින්න නැත්තරයක් නැත්තා. හදිස්සියකට වතුර එකක් යවන්න බවුසරේ හරියට නැත්තා. ඒක තව මාස දෙකකින් එක තැන බල දාන්න වෙනවා. අද මං කියන්නේ අද මේක ඉවරලා යන්න ඔක්කොම බලන්න. මේ ආපු මාස 3ේම උත්සාහ කරා පුදුම උත්සාහයක් ගත්තා. ගරු මන්ත්‍රීවරු මේවා නිවැරදි කරා.
නීතිමය වශයෙන් දැන් සමහරවිට මේ අනපනත් නීති වෙනස් වෙලා තියෙන එක හරි. හැබැයි නීති තියෙන්න ඕනේ වැඩ කරන්න. රටේ කොහෙවත් නීති හදන්නේ නැහැ මොන මාදෝගිකවත් වැඩ නවත්තන්න. ඉතින් මේ වැඩ නැවැත්තෙන දැනට ආවොත් එහෙම අපිට මේක සභාවේ වැඩ කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මට මේක කියන්න වෙච්ච එක හරි කනගාටුයි. ඊට බල්ලයට කියන බල්ල කියොත් තන කෑලි තියෙන වාහන ටික අපේ ගෙදරක අඩුම තරමේ අපේ ගෙදරක ෆුඩ් බයිස්කලේ අපි හරියට හදා කරන්න නඩත්තු කරලා. කතා කරන්න කිසි කෙනෙක් නැහැ. ඒ නිසා මේවා නිවැරදි කරගන්නයි කියලා ඉල්ලීම කරමින් මම මේ යෝජනාව නැවතත් මතක් කරනවා. අපේ ප්‍රාදේශ සභාව සතු කෝටි ගාණක වාහන තියෙනවා අපේ හාමුදුරනේ. මේක හරියට බලලා මොකද්ද උනේ? මොකද ඒකත් බලන්න ඕනේ. මන්ත්‍රීවරුන්ට අධිභාර වෙනවයි කියලා කවුරු හරි කියනවා නම් මන්ත්‍රීවරුන්ට අධිභාර වෙනවා මේ වාහන මේ තත්ත්වයටපත් උනේ ඇයිද කියලා හොයන්න. ඇයි මේක මෙහෙම මෙතෙන්ට වෙනකම් ආවි කියලා. ඒකත් බලලා ඉදිරියේ මේක ක්‍රමානුකූලව වැඩ කරන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න කියලා බලන්න.